ආදරණීය ජීවිතය. දවස පුරාම අපි ආදරණීය ජීවිතය අපේ වැඩසටහන් පෙළ ගැස්ම තුලින් විවිධ විශේෂාංග පිළිබඳව කතා බහ කරා. ජීවිතයට අපිට එදිනෙදා අවශ්‍ය වෙන දේවල් සමහර වෙලාවදී අපි ප්‍රායෝගිකව දැනගන්න ඕනි කරුණු කාරණා පිළිබඳව ගොඩාක් දේවල් අපි දැනුමට එකතු කරගත්තා. ඒකත් එක්ක සමහර අවස්ථාවන් වලදී අපි කරන කියන දේවල් මත අපේ ඉදිරි ගමන තීරණය වෙනවා. එහෙමනම් මොනවා ගැනද අපි අද කතා කරන්න කියලා පුංචි කුතුහලයක් ඔබේ හිතේ තියෙනවනේ. අද අපි කතා කරන්නේ අපි හැමෝටම වැදගත් වෙන කාරණාවක් පිළිබඳව. රැකියා අයදුම් පත්‍රයක් නිවැරදිව අපි සකස් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්නේ. ඒ ගැන කතා කරන්න මානව සම්පත් වෘත්තීයවේදී බාහිර කතිකාචාර්ය ආචාර්ය අතුල හේවාපතිරණ මහත්මයා දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන්. අතුල මහත්මයා අපි කලින් දවසකත් මේ අයදුම් පත්‍රයක් සකස් කිරීම පිළිබඳව යම් කරුණු කාරණා පුංචි ඉඟි ටිකක් පැහැදිලි කරලා ලබා දුන්නා. හැබැයි දැන් අපි අද දවසේ දිගුවක් විදිහට මේ සාකච්ඡාව කරන නිසාම අපි නැවත වතාවක් පුංචි පැහැදිලි කිරීමක් කරමු අයදුම් පත්‍රයක් අවශ්‍යයි. ඇයි මොකක්ද අයදුම් පත්‍රය කියන්නේ කොහොමද මේක සකස් කරගන්නේ කියලා. බොහොම හොඳයි. මම එතන ගිය පාර අපි ඇවිල්ලා කතා කරපු සාකච්ඡාවේදී එතනදී අයදුම් පත්‍රයක් විශේෂයෙන්ම මම කාරණා කීපයක් සඳහන් කරා. රිසියුම් එකකුයි CV එකකුයි කියන්නේ මොකක්ද කියන එකේ. මේක වෙනස. ඉතින් ඒක ලංකාවේ හිටුම් වාක් වැදගත්. විශේෂයෙන්ම රිසියුම් එකක් කියලා කියන්නේ අපි පෞද්ගලික අංශයක හෝ වෙන ආයතනයක රැකියාව සඳහා යොමු කිරීමේදී විශ්වවිද්‍යාලයක වගේ තැනකට රැකියාවකට යොමු කරනවාට අපි දාන්නේ CV එකක්. ඒක බොහොම විස්තරාත්මක එකක්. ඒකට ගොඩක් pages දාන්න පුළුවන්, විස්තර ඇතුව දාන්න පුළුවන්. මම ඒ දෙකේ වෙනස හුඟක් හොඳට පැහැදිලි කරා. ඊට පස්සේ අඩංගු විය යුතු කරුණු කාරණා මොනවද කියන එකත් අපි එදා කතා කරා. ඉතින් මේ දේවල් ටික ඔබේ දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔබට පුළුවන් අපේ සියත TV YouTube නාලිකාවට ප්‍රවේශ වෙලා අපේ ආදරණීය ජීවිතයේ වැඩසටහන පිළිබඳව මේ සර්ච් කරලා ලබාගෙන බලන්න පුළුවන්කම තියෙනවා. එහි දිගුවක් විදිහට අපි අද දවසේ කතා බහ කරද්දී මට හිතෙනවා ඔබෙන් අහන්න දැන් අපි ගොඩක් වෙලාවට සමහර අවස්ථාවන් වලදී ලංකාවේ රැකියාවක් වෙනුවෙන් අපේ ආයුධ පත්‍ර යොමු කරනවා. ඒ වගේම තමයි දැන් බොහෝ දෙනෙක් පිටරට රැකියාවන් වලට ආයුධ පත්‍ර යොමු කරනවා. මෙතනදී කොහොමද වෙනසක් සිද්ධ වෙන්නේ සහ කොහොමද අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන් දැන් ලංකාවේ වාතාවරණය ගත්තොත් හුඟක් දෙනා පිටරට රැකියාව සඳහා යනවා. ඉතින් පිටරට රැකියාවකට ආයුධ පත්‍රය යොමු කිරීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කාරණා තියෙනවා. මම අන්තිමට අපි කතා කරපු සාකච්ඡාවේදී අපි පැහැදිලි කරා ෆොටෝ එක දාන විදිය, තමන්ගේ ඡායාරූපේ දාන විදිය, නම ලියන හැටි ඒ ටික කතා කරා. ඉතින් මෙතනදී පිටරට රැකියාවක් ගත්තම පිටරට රැකියාවල් ගොඩක් තියෙනවා. ඉතින් රටවල් ගොඩක් තියෙනවා. දැන් අපි ලංකාවේ කට්ටිය හුඟක් ඕස්ට්‍රේලියාවට යනවා. සමහර අය කැනඩාවට ඇප්ලිකේෂන්ස් දානවා. සමහර අය යුරෝප් රටවල් වලට දානවා. සමහර අය ඒෂියන් රීජන් එකේ රටවල් වලට යනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම කැනඩාවයි ඕස්ට්‍රේලියාවයි ගත්තොත් යම්කිසි වෙනසක් එන්න පුළුවන්. ඉතින් ඒ රටවල් වල බලන විදි වෙනස්. ඉතින් හුඟක් වෙලාවට ඒ රටවල් වල ඡායාරූපෙ දිහා බලන්නේ කාන්තාද පිරිමිද කියන එකට අදාළතාවයක් නැහැ. කලයක සම්බන්ධයෙන් අදාළතාවයක් නැහැ. ඉතින් එතනදී ඇඩ්‍රස් එක සඳහන් කරනකොට මේ මෙහි ඇඩ්‍රස් එකක් අවශ්‍ය නැහැ. ඉතින් ඒ ටික බොහොම පැහැදිලිව තියන්න ඕනේ. ඉතින් ඒකේ අවශ්‍ය අපි රූපරාමු ටිකක් අපි ඉදිරිපත් කරමු. ඉතින් එතනදී ඒක පැහැදිලි වෙවි කොහොමද යුරෝප් රටවල් වලට කොහොමද දාන්නේ, කැනඩාව පැත්තට ඇප්ලිකේෂන් එකක් දානවා නම් එහි පැත්තේ කොහොමද යන්නේ, UK වගේ රටකට දාන්නේ කොහොමද, USA වගේ රටකට යන්නේ දාන්නේ කොහොමද කියලා. ඉතින් එතන අනුව වෙනස් වෙනවා. මේකත් හරි බොහොම ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයක්. එතන ඒ අයදුම් පත්‍රෙම එහෙම පළවෙනි පාරින්ම අයින් වෙන්න පුළුවන් ඒක හරියට දැම්මේ නැත්තම්. ඉතින් ඒ නිසා ඒක හොඳට අවබෝධයක් අරගෙන ඒ අවබෝධය අනුව තමයි මේක දාන්න ඕනේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම අයදුම් පත්‍රයක් යොමු කරනවට අයදුම් පත්‍රයේ ඒ රටට අදාළ විදිහට අපි පිළියෙල කරගන්න ඕනේ. ඒ රටට අදාළ විදිහට පිළියෙල කරලා යොමු කරගත්තොත් අපිට රැකියා අවස්ථාව ලැබෙන එක හුඟක් වැඩි. හොඳයි. අපිට ඡායාරූපත් බලන්න පුළුවන්කම තියෙනවා. අපි ඡායාරූපත් නරඹමු මේ වෙලාවේදී කොහොමද අපේ අයදුම් පත්‍රය සකස් වෙන්නේ අපිට පැහැදිලි කරන්නත් පුළුවන් මේ වෙලාවේ නේද? ඔව් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේකේ පේන විදිහට හුඟක් දැන් ලංකාවයි ආසියාකරේ රටකයි ගත්තොත් අපිට අපේ ෆොටෝ එක එහෙම නැත්නම් අපේ ඡායාරූපේ දාන්න පුළුවන් අයදුම් පත්‍රයට. නමුත් විශේෂයෙන්ම යුරෝප් රටවල් වලට UK, USA
එතන ගියාම ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ඔය රටවල් වලට ඡායාරූප දාන්න බෑ. ඒක නොදා ඉන්න ඕනේ. ඒක දැන් මම එතන ලොකු ගැටලු සාගතයි. ඉතින් එතනදී සමහර වෙලාවට සමහර රටවල් වල විශේෂ ආයතන වලින් විශේෂ ඉල්ලීමක් කරනවා. එහෙම වෙලාවට පොඩ්ඩක් සලකලා බලලා ඡායාරූප සඳහන් කරාට ගැටලුවක් නැහැ. ගැටලුවක් හිටින්නේ නැහැ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි අයදුම් පත්‍රය සකස් කිරීමේදී පිටරට රැකියාවකදී විශේෂයෙන් අපිට පිටරට සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කියන්නේ අර ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන්ස් ටික සඳහන් විය යුතුයි. තියෙනවා නම්. ඉතින් ලංකාවේ තියෙන සුදුසුකම් දැම්මා කියන එක එච්චරම වැදගත් නෑ යාළුවාට. ප්‍රමාණවත් නෑ. ප්‍රමාණවත් නෑ. ඉතින් හැම උගාක් පුළුවන් නම් ඒ තමන්ගේ යන වපසරිය බලලා යන රැකියාව බලලා ඒකට රැකියාවට හරියන විදිහට ඒ ටික යොමු කළ යුතුයි. ඔකට අපි හොඳ වචන දෙකක් කියනවා human resource management වල මානව සම්පත් කළමනාකරණයේදී විෂයපතය තුල job description එකයි job specification එකයි කියලා. description එක කියන්නේ අපි රැකියාවක් කරන්න ගියාම කළ යුතු දේ. එතෙන්දි කරන්න අවශ්‍ය දේ. දැන් ඔබ මෙතන මාත් එක්ක මේ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවේදී ඔබ විසින් කරන කාර්යය තමයි job description එක. ඉතින් දැන් සාරාංගිකේ තියෙන සුදුසුකම් ටික තමයි job specification එක මේ කටයුත්ත කරන්න තියෙන්නේ. එතකොට අර අපි ඔය අයදුම් පත්‍රයක් යොමු කරනවට හුඟක් වෙලාවට මෙහි ලංකාවෙත් දැන් යන ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් කියන්නේ අපි රැකියාව සඳහා අපි යොමු කරන ආයතන යොමු කරන දැන්වීම් වල ඒවැ දාලා තියෙන ජොබ් රෝල් එකයි ජොබ් ෆන්ක්ෂන් එකයි වගේ වචන දානවා. සමහරවිට ජොබ් රික්වයර්මන්ට් කියලා. ඒක පොඩ්ඩක් හොඳට බලලා තේරුම් ගන්න ඕනේ මේ අහන්නේ සුදුසුකම්ද රැකියාව කරන්න අවශ්‍ය දේවල්ද කියලා. එතකොට අයදුම් පත්‍රයේ සුදුසුකම් වැඩියෙන් අහනවා නම් සුදුසුකම් වලට බර දාන්න ඕනේ වැඩිපුර ලියනවාට. යම් විදිහකින් අයදුම් පත්‍රයේ ඉල්ලීමක් ඒක ලියලා තියෙනවා නම් දැන්වීමේ රැකියාව දැන්වීමේ වැඩිපුර කළ යුතු කර්තව්‍යයන් සම්බන්ධයෙන් තමන්ගේ තියෙන පළපුරුද්ද ලියන්න ඕනේ. ඒක හරි ප්‍රවේශයෙන් සටහන් කළ යුතුයි අයදුම් පත්‍රය. ඉතින් පිටරටකට යොමු කරනකොට උගුම් ආක් වැදගත්. ඉතින් ලංකාවටත් වැදගත් නැහැ කියනෝ නෙමෙයි. ලංකාවෙත් විශේෂයෙන් අපි ආයතන වල ඒක ටිකක් බලනවා. සමහර පළපුරුදු යම් කිසි පුද්ගලෙක් ගන්නවා නම් යම් කිසි තනතුරකට ඒකේ විදිහටම සටහන් විය යුතුයි. ඒක බොහෝ අර හරීම මේ අවධානය යොමු කරලා කළ යුතු කාර්යයක් නැත්නම් ටිකක් ගැටලු සාගත තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. ඊට අමතරව අයදුම් පත්‍රයේ එතනින් පළවෙනි පාරම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක දැන් මේ අර දැන් අපි විදේශ රටක් වෙනුවෙන් අපේ අයදුම් පත්‍රය සකස් කරද්දී තවදුරටත් අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු තියෙනවද? ඔව් දැන් ඒකේ සාමාන්‍යයෙන් අලුතෙන් හොයාගෙන තියෙන පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා අපි සාමාන්‍යයෙන් කියන්නේ hiring manager කෙනෙක් කියලා. අයදුම් පත්‍රය පරීක්ෂා කරන නිලධාරියෙක් කියන්නේ hiring manager ආයතනයේ. ඉතින් එයා සාමාන්‍යයෙන් තප්පර 6යි 8යි වගේ අතරක තමයි අයදුම් පත්‍රයක් බලන්නේ. එයාගේ වෙලාව ගත කරන්නේ තප්පර 6ක් තප්පර 8. ඔය තප්පර 6 8 ඇතුළත වේගෙන් ඇහැට අහුවෙන අයදුම් පත්‍රය තමයි අරගන්නේ. ඒක අරගෙන ඒක අනුව තමයි එයා ඊට පස්සේ විස්තරාත්මකව ඒක දිහා බලන්නේ. ඒක ඒ නිසා අර අයදුම් පත්‍රයේ හරියට ඒ අවශ්‍ය කරුණු කාරණා ටික මම කිව්වේ දැන්වීම රැකියාව දැන්වීමට අදාළව අයදුම් පත්‍රය සකස් කරන්න ඕනේ. සකස් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම එතනින් පළවෙනි පාරින්ම ඉවරයි. ඉතින් තප්පර 6යි 8යි වගේ අතරත සිලෙක්ට් වෙන විදිහට අපි හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විශේෂ හැකියාවක්. ඉතින් ඒක කරන්න ඇත්තටම දැන් පරිගණක ශාස්ත්‍රයෙන් අපිට කරන්න පහසුයි. ඉස්සර වගේ නෙමෙයි. අතින් ලියන්න රෙමේ අවශ්‍ය නැහැ. හැමෝටම මේ අවස්ථාව තියෙනවා. ඒක කරගත්තොත් ඉතා වේගෙන් රැකියාවකට යන්න පුළුවන්. එච්චර ගැටලුවක් නැහැ. තමම ඒ තනතුරට තේරෙන්න පුළුවන්. ඉන්ටර්විව් එකට විශේෂයෙන් සමග පරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන්. සමහර ලාවට අපිට කොයිතරම් සුදුසුකම් තිබුණත් අපේ පළපුරුද්ද කොයිතරම් තිබුණත් අපි අයදුම් පත්‍රය සකස් කරන ආකාරය නිවැරදි නැත්නම් අපිට ඒ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. අර ඔබතුමා වගේ පළවෙනි තප්පර 5-6 ඇතුළත අපිට බැරි වුණොත් එහෙම අපේ අයදුම් පත්‍රය පරීක්ෂා කරන කෙනාගේ අවධානය ගන්න අපේ සුදුසුකම් මොනතරම් සුදුසුකම් තිබුණත් අපේ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ මේ රැකියාවක් වෙනුවෙන් අපි අයදුම් පත්‍රය සකස් කරනවා නම් මොනවද සැලකිලිමත්? ඔව් ඒකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ අපි සිලෙක්ට් කරන්න ඕනේ හරි නිවැරදි ආකෘතිය. ඔය ආකෘතියත් හරිම වැදගත්. ආකෘතිය හරියට බලන්න ඕනේ රැකියාවට සුදුසු ආකෘතියක් තෝරගන්න. ඒක ඇත්තටම විශේෂයෙන් පරිගණකයේ හරහා අන්තර්ජාලය හරහා අපිට ආකෘතිය හොයාගන්න පුළුවන්. ඒකට සුදුසු ආකෘතියක් හොයාගෙන ඒ ආකෘතියට අනුව තමයි අපේ අයදුම් පත්‍රය සකස් කළ යුත්තේ. ඒක එකක්. ඊට අමතරව අයදුම් පත්‍රයේ පටන් ගැනීම. ඒක ඉතාම වැදගත්. ඒක ටිකක් අර
බලන එක්කෙනාට ඒකට හිත ඇදෙන විදිහට ඒක පටන් ගන්නවා. ඉතින් ඒක ලංකාවේ රැකියාව සඳහා ගාක්ම වැදගත් ඒ කටයුත්ත. ඉතින් දැන් මෙතන මේ ඡායාරූපවල පේනවා ඇති කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේකෙදි ඒ විස්තර පැහැදිලිව සඳහන් කළ යුතුයි. නැත්තම් දැනෙන්නේ නැහැ බලන එක්කෙනාට. ඒකට අමතරව මේ අයදුම් පත්‍රයේ සුදුසුකම් අනුව අර මම කිව්වේ දැන් රැකියාව දැන්වීමේ තියෙන විදිහට සමහරවිට සුදුසුකම්ද වැඩිපුර ඕනි පළපුරුද්දද කියන එක මත මේ අයදුම් පත්‍රය සකස් කරගන්න. පළපුරුද්ද ඕන නම් උඩට දාන්න ඕනේ පළපුරුද්ද ඉස්සර ටික. ඊට පස්සේ සුදුසුකම් ටික අනිත් පැත්තට දාන්න පුළුවන්. ඉතින් ඒක හරි ප්‍රවේශමෙන් කරන්න පුළුවන්. අපිට ලංකාවේ රැකියාවට අයදුම් පත්‍රයක් යොමු කරනකොට අපි කියනවානේ පිටුවේ කොලම්ස් දෙකකට කඩලා ලියන්න පුළුවන් කියලා. කොලම්ස් දෙකක කඩලා ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒක AI හරහා එහෙම නැත්නම් ATS ක්‍රමවේදය හරහා ඔටෝ ට්‍රැකින් සිස්ටම් එකක් හරහා පරීක්ෂා කරොත් කොටස් දෙකකට ලිව්වොත් එකම පිටුවේ ඒකට එතෙන්දි තේරෙන්නේ නැහැ. AI වලට තේරෙන්නේ නැහැ මේ එක කියලා. ඒතර එයා ගන්න එක පැත්තයි. එතකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අනිත් කොලයට ගන්න. ඉතින් එතනදී අර සමරයිස් කරලා මේක ලියන එකත් ගාක් වැදගත්. ඒකත් අනවශ්‍ය විදිහට සමරයිස් කරන්න හොඳ නැහැ. ගානකට සමරයිස් කර ගන්නවා. අපේ අයදුම් පත්‍රයේ සැකස්ම කොයි විදිහටද සකස් වෙන්න ඕනේ කියන කාරණාව ගැන අපි මතක් කරමු. ඔව් අපි ඒ අයදුම් පත්‍රයක් සකස් කරනවට විශේෂයෙන්ම මෙතන පේන රූපරාම වලත් මම හිතන්නේ දුටුව ඇති. එතනදී ඡායාරූපේ ඊට පස්සේ පෞද්ගලිකව තියෙන විස්තර ටික ඉතින් හුඟක් වෙලාවට ලංකාවේ රැකියාවලත් දැන් ඉතින් ඇඩ්‍රස් එක දානවා කියන්නේ ලිපිණිය දාන එක පොඩක් අඩුයි. නමුත් සමහර අයින් දානවා. ඒක ගැටලුවක් නැහැ. ඒක කැමති විදිහකට කරත හැකි. ඉතින් ඊමේල් ලිපිණිය තමන්ව සම්බන්ධ කළ හැකි දුරකථන අංකයක් අවශ්‍යයි. ඊට පස්සේ මුලින්ම අයදුම් පත්‍රයේ අපි ඉහළින් අපි සඳහන් කළ යුතුයි අපේ තියෙන මොකක් හරි විශේෂ හැකියාවක්. විශේෂ හැකියාවක් කියන්නේ අපි ඒකදී අපි කියන අපේ ප්‍රොෆයිල් එක කියලා. ඒක සඳහන් කළ යුතුයි. ඉතින් එක්කෙනාට එක හැකියාවක් තියෙන නායකත්ව කුසලතා තියෙනවා. ඊට අමතරව විශේෂ කර්තව්‍යයන් කරන්න තියෙන හැකියාව, රැකියාව සම්බන්ධ තියෙන හැකියාව, ඒ ටික දාන්න පුළුවන්. ඒක පොඩි වාක්‍ය 3-4කින් ලියලා ඊට පස්සේ තමයි සැකස්ම හදාගන්න ඕනේ රැකියාව දැන්වීමට අනුව. ඉතින් ඒ හින්දා එක අයදුම් පත්‍රයක් හදලා ඔක්කොම දාලා හරියන්නේ නැහැ. රැකියාව දැන්වීමේ අනුව චුටි වෙනස් වීම කරගන්න අවශ්‍යයි. ඉතින් මම මේ කියන කර්තව්‍ය කරන්න පරිගණකයක් වකලාට අවශ්‍යයි. නමුත් එතන ලංකාවේ අපේ පරිගණක හැකියාව රටේ තියෙන්නේ දැන් ලංකාවේ තියෙන මට්ටමේ හැටියට පරිගණකයක් විශේෂයෙන් පරිශීලනය කරන්න හැකියාව තියෙන්නේ අපේ රටේ 35%කට විතර වගේ තමයි පරීක්ෂණ වෙන සොයාගෙන තියෙන්නේ. ඉතුරු ඉන්න පුද්ගලයන්ට ඒ පහසුකම් ලබා දිය යුතුයි. පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය යම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ටික අරන් දුන්නා නම් හුඟක් වෙලාවට ඒවා ඉස්සරහට හරියයි. නමුත් ඉතින් කොහොම හරි මේක රැකියාව හොයාගන්න ඕනේ හින්දා විශේෂයෙන් අර මොනවාද කමියුනිකේෂන් එකට හරි ගිහිල්ලා හරියට බලලා හදා ගන්නවා. ඊට අමතරව ඉතාම වැදගත් කාරණා තමයි සාරංගි මේක ක්ලියර්ලවට පස්සේ ඒක කියවන්න ඕනේ. ඒකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්, ටයිප් කරපු ඒවා වැරදි තියෙන්න පුළුවන්, අකුරු වල වැරදි තියෙන්න පුළුවන්, තමන්ගේ සුදුසුකම් වැරදියට සඳහන් වෙන්න පුළුවන්. ඒ ටික හොඳට බලලා තමයි අන්තිමටම අයදුම් පත්‍රය යොමු කරන්න. ඒක අස්සම් කරලා දාන්නත් පුළුවන්, අස්සම් නොකර දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හොඳයි. ඒකත් එක්ක දැන් අපි දකිනවා මේ තාක්ෂණය පාවිච්චි කරමින් අයදුම් පත්‍ර සකස් කරනවා දැන්. ඒ වගේ අවස්ථාවන් වලදී අපි වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕනේ කාරණා තියෙනවා. ඒකේ ඇත්තටම කාරණා දෙකක් තියෙනවා. ගත්තොත් අපි විශේෂයෙන්ම AI හරහා ATS හරහා කියලා ක්‍රම දෙකකින් බලනවා. ඉතින් ATS වලින් ගත්තොත් ඔටෝ ට්‍රැකින් සිස්ටම් එකකට යනවා නම් ඒකේ විදිහටම යන්න ඕනේ. විශේෂයෙන් වචන එහෙම හරියටම ඒකේ විදිහට දාන්න ඕනේ. නැත්නම් ඒකට අරගන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රැක් කරගන්නේ නැහැ වචන. අපිට ඕනේ වචන දාන්න බෑ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. බලලා ඒ අදාළව ඒකේ සාමාන්‍යයෙන් ට්‍රැකින් සිස්ටම්ස් වල තියෙනවා. ඉතින් සුදුසු අවශ්‍ය ටූල් එකක් හොයාගන්න. ටූල් එක කියන්නේ පරිගණකයේ හරහා තියෙනවා ඒවට අදාළ පැකේජ් එකක් හොයාගෙන ඒ අනුව තමයි දත්ත ටික ඇතුළත් කළ යුත්තේ. අපේ තියෙන සුදුසුකම් ටික ඇතුළත්. ඒතර ඒකෙන් ඔටෝමේට් වෙලා සම්පූර්ණ ඇප්ලිකේෂන් එක හැදෙනවා. ඒකට වචන දාන එක හුඟක්ම වැදගත්. එතකොට AI වලදීත් හුඟක් වෙලාවට ඒක ඔටෝ ට්‍රැකින් සිස්ටම් එක හදපු එක. AIත් එකත් හදපු එක. AI වල
සමහර ඒ කට්ටිය බලන ඒ පාවිච්චි කරන පැකේජ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. එතනදී හුඟක් වෙලාවට වචන හරි ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ඕක තමයි හුඟක්ම වැදගත් කාර්යය. AI හරහා සහ ATS හරහා ඇප්ලිකේෂන් විශේෂයෙන් ආයුධපත්‍ර පරිශීලනය කරන තැන්වලට යොමු කිරීමේදී ප්‍රවේශම් විය යුතු කාරණා. ඒකට අමතරව වචන ලියනවට මාතෘකා අනුව ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි සුදුසුකම් ටික දානකොට ඒවට උඩින් දාන්න ඕනේ මොකක් හරි මාතෘකාවක්. එහෙම නැත්තම් ඒකට අහු වෙන්නේ නැහැ. ඒක අහු වෙන්නේ නැහැ. පරිගණකයට අහු වෙන විදිහට දාන්න ඕනේ. අපිට ඒක ප්‍රධාන මාතෘකාව. ඒ මාතෘකාවලත් ඒ අකුරු පොඩ්ඩක් ප්‍රමාණයෙන් ලොකු විය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය ෆොන්ට් අපි කියනවානේ ෆොන්ට් සයිස් එකේ ප්‍රමාණයෙන් ලොකු විය යුතුයි. ඊට පස්සේ අනිත් ඒවා ටික ඊට වැඩිය පොඩි මට්ටමින් තිබුණාම හරි. ඊට අමතරව අකුරු බොහොම පැහැදිලි අකුරු වලින් ලියවෙන්න ඕනි. ඒවට තියෙනවා ඔය අකුරු වර්ග මේ කම්පියුටර් එකේ. ඒවා පාවිච්චි කරලා ඒක ලියන්න ඕනි. ඒකෙන් හුඟා ඩිසයින් අකුරු ලිව්වොත් ගැටලු සහගතයි. ඒ පැතිකඩවල හරියටම වැදගත් බලන්න. දැන් අපි අවසාන විනාඩි 4ක වගේ කාලේ ඉන්නේ. අපිට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේ අතරේ මේ අපි අපේ කතාව සාරාංශගත කරලා අපි පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්න අපිට මේ අතුල මහත්මයා විශේෂයෙන්ම අපි ආයුධ පත්‍රයක් සකස් කරද්දී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දේවල් තියෙනවා සහ අපි නොකළ යුතු දේවල් තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් වේවි ආයුධ පත්‍රයක් සකස් කරන කෙනෙක්ට අපි ඒ පිළිබඳව පැහැදිලි කරමු. ඔව් එතනදී අපි ආයුධ පත්‍රයක් යොමු කරන්න කියන ප්‍රශ්නේ බැලුවොත් ආයුධ පත්‍රයක් අපි යොමු කරන්නේ අපිට රැකියාවට දැනුම් දීමක් කරන සමුක පරීක්ෂණයට එන්නේ කියලා. අන්න ඒක කරගන්න වැඩි අවශ්‍ය දේ කරගන්න ඕනේ. ඉතින් එතනදී අර මම කිව්ව තප්පර 6යි 8යි අතර අරකටක් ගාලා 60 වදින විදියට සකස් කරගන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාව ගන්න ඒ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අර ආයුධ පත්‍රයේ අඩුපාඩු වැරදිත් එක්ක ආයුධ පත්‍රය යොමු කරන්න නරකයි. ඒක හරියට ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ඉතින් ඒක එතෙන්දී අර කළ යුතු දේ අනිවාර්යෙන් ආයුධ පත්‍රය යොමු කරන්න කලින් හොඳට පරිශීලනය කරලා වැරද්දක් තියනවාද කියලා බලලා යොමු කරන්න. දැන් මට අත්දැකීමෙන් දන්නවා සමහර වෙලාවට සමුක පරීක්ෂණයට ඇවිල්ලා කියනවා පොඩ්ඩක් වැරදිලා ඒක මේ ටයිප් කරපු එක නැති. එහෙම කිව්වොත් එතන ප්‍රශ්නයක්. එහෙම බෑ යන්නේ යොමු කරලා තියෙන මේ අදාළ ආයුධ පත්‍රේ. ඒකයි අනිත් එක අර පරිබාහිරව අපිට පේන ඇපියරන්ස් එක ඇප්ලිකේෂන් එක බලුවම පේනවනේ. ඉතින් එතනදී ආකෘතියක් හරි එකක් තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ දෙක තමයි ඒ කටයුතු තුන අනිවාර්යයෙන්ම කළ යුතුයි. නොකළ යුතු පැතිකඩවල විදිහට ඇත්තටම තියෙන්නේ හුඟක් වෙලාවට අර මම කිව්වා වගේ අකුරු පොඩි අකුරු දාන්න බෑ. හුඟක් වෙලාවට අර කියවන්න බැරි අකුරු දැම්මොත් එතන ප්‍රශ්නයක්. ඊට අමතරව අර තමන්ගේ තියෙන සුදුසුකම් වල අදාළ මාතෘකාවන් ලියනවනේ ඒවා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. පොඩ්ඩක් අකුරු චුට්ටක් ලොකු කරලා ලියන්න ඕනේ. ඒ කටයුතු හුඟක් වැදගත්. ඒ වගේම අපිට නැති සුදුසුකම් එක සඳහන් කරන්න හොඳ නැහැ. එහෙමත් ඒවා තියෙනවානේ. ඊට පස්සේ ඉන්ටර්විව් එකේදී අහුවම අපිට ඒක කරගන්න බැරි වෙනවා. උත්තර දෙන්න බැරි වෙනවා. ඒක සමහර අය සුදුසුකම් පොඩක් වෙනස් කළා වගේ වැඩිපුර දානවා. ඒක කරන්න නරකයි. ඒක හරියට සඳහන් කරලා කරන්න ඕනේ. ඉතින් ඒ ටික හරි වැදගත්. අපි ඒකත් එක්ක මේ අවසාන වශයෙන් කවරින් ලෙටර් එක ගැන චුට්ටක් කතා කරමු. මොකද අපි ඒ ගැන දැනගන්න එක ඉතාම වැදගත්. ඉතාම වැදගත් නේද? කවරින් ලෙටර් එකක් සඳහා දැන් ඇත්තටම කවරින් ලෙටර් එක ආකෘතියක් අපිට බලන්න පුළුවන්. කවරින් ලෙටර් එකක් ගත්තොත් එතනදී ආයුධ පත්‍රයේ මුලින්ම පේන්නේ ඒක. ඉතින් කවරින් ලෙටර් එක බොහොම පැහැදිලිව චූටි වාක්‍ය කීපකින් ලියන්න ඕනේ. ඒ වාක්‍ය කීපෙත් අපේ විස්තර සඳහන් විය යුතුයි. විස්තර ටික සාමාන්‍ය අපේ තියෙන සුදුසුකම් ටිකයි පළපුරුද්දයි යම් තාක් දුරට සඳහන් වෙයි යුතුයි. ඒ අනුව ඊට පස්සේ පහලින් අත්සන් කරන්න හරි ඔටෝමේට් කරනවා නම් නිකන් නම තිබ්බත් ඇති. දිනේ ඒ කටයුතු ටිකක් වැදගත්. ඊට පස්සේ ආයතනයේ යොමු කරන ආයතනයේ විස්තර ටිකුත් ඉහළින් දාන්න පුළුවන්. ඉතින් ඒක මම මේකට සුදුසු ආකෘතියක් තියෙනවා. ඒක බැලුවම දැනෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් විස්තර ඇතුළේ ලියන්න හොඳ නැහැ. විස්තර ගොඩාක් ලියන අර දිග ලියුමක් ලිව්වොත් එතන ප්‍රශ්නයක්. එතනින් මේකත් අවසන් වෙයි ඊට පස්සේ. හොඳයි. ආයුධ පත්‍රයක් සකස් කරද්දී මෙන්න මේ කියන කාරණා පිළිබඳව ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔබ අපේක්ෂා කරන රැකියාව එහෙම නැත්නම් ඔබ අපේක්ෂා කරන කාර්ය ඔබට සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී විශේෂයෙන් අද කතාව ඇතුලේ කියවුන දේවල් තමයි ඔබ ආයුධ කරන රැකියාව අනුව ඒ වගේම ආයුධ කරන රට අනුව ආයුධ පත්‍රය වෙනස් වෙනවා. ආකෘතිය වෙනස් වෙනවා. මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒ අනුව කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳව හොඳ අවබෝධයෙන් ඔබ ආයුධ පත්‍රය සකස් කරන්න හැම වුණොත් අර මුල් තප්පර 6
7 ඇතුළත ඔබට අයදුම් පත්‍රය බලන කෙනාගේ අවධානය යොමු කරගන්න පුළුවන් නම් ඒ හරහා හොඳ අවධානයක් යොමු කරගෙන අවස්ථාව ඔබට උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාවයි අපේ අතුල හේවාපත්‍රන මහත්මයා පැහැදිලි කරේ. එහෙමනම් අපිට කාලය අවසන් වෙලා තියෙන්නේ. තවත් දවසක ඊට පස්සේ සම්මුඛ සාකච්ඡාවට ගිහින් කොහොමද මුණ දෙන්නේ කොහොමද ඒ වෙනුවෙන් සහභාගී වෙන්නේ ඔය වගේ දේවල් ගැන අපි කතා කරමු. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට මානව සම්පත් වෘත්තීයේදී බාහිර කතිකාචාර්ය ආචාර්ය අතුල හේවාපත්‍රන මහත්මයාත් එක්කයි අපි කතා බහ කරේ. සුබ දවසක් ඔබට. ආදරණීය ජීවිතයා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.